හායි කොහොමද ඔයාලට? ඉතින් මං ඕෂර් සේනානායක. ඉතින් අද වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ React Native subject එකට අදාළව JavaScript එකකින් අපිට Vue assessment එකට හදපු chat app application එක ගැන. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි බලමු කොහොමද මේ chat application එක හදලා තියෙන්නේ කියලා. මගේ chat application එකේ නම ඇවිල්ලා chill chat. යමු වීඩියෝ එකට. මේ ඇප් එක හදලා තියෙන්නේ React Native framework එකක් වෙන Expo use කරලා. ඒ වගේම backend එක විදිහට Java framework එකක් වෙන Hibernate තමයි මම use කරේ. ඒ වගේම database එක විදිහට ගත්තේ MySQL තමයි use කරේ. user data user messages වගේ දේවල් save කරගන්න පුළුවන් MySQL එකේ through. එතකොට මම මේ application එක run කරන දැනට Apple simulation එක run කරන්නේ. ඔයාලට මේක Android එකට phone එක run කරගන්නත් පුළුවන් Explorer හරහා. එතන මම දැන්ට මෙතන Explorer open කරගන්නවා. ඊට පස්සේ මෙතන Explorer open කරගත්තා පස්සේ මේ තියෙන මුලින්ම splash screen animation එක එනවා. ඊට පස්සේ animation පස්සේ තියෙනවා welcome screen එකට. welcome screen එකෙන් පස්සේ welcome to chill chat අපි start now කරමු. now කරාට පස්සේ අපි එනවා user registration එකට. ඉතින් user registration screen එක. එතකොට මේකේ මුලින්ම අපේ first name එකයි last name එකයි ඉල්ලනවා. ඊට data මොකුත් add කරන්න so get started තිබ්බොත් මෙතන warning එකක් දාලා තියෙන්නේ. ඒ කියන්නේ මම data validation validate කරලා තියෙන්නේ. එතකොට data validation කරලා තියෙන්නේ අපි sample data ටිකක් තියෙනවා. sample data ටික දුන්නට පස්සේ අපි get started කරමු. ඊට පස්සේ අපි එනවා mobile verification screen එකට. එතකොට මෙතනින් වෙන්නේ අපිට country එක pick කරලා country code එක pick කරලා අපේ mobile number එක තියලා mobile එක through තමයි අපේ කට්ටියත් එක්ක අපි engage වෙන්නේ chats වලට. එතකොට මෙතනින් ඔයාලා choose කරගන්න පුළුවන් ඔය country එක. ඉතින් search කරලා choose කරගන්න පුළුවන්. මම ශ්‍රී ලංකාව මම use කරන්නේ. default ශ්‍රී ලංකාව තමයි දාලා තියෙන්නේ. එතන මෙතන country code එක තියෙනවා. ඊට පස්සේ ඔයාලා මෙතන මගේ number එක කරගන්න තියෙනවා. ඊට පස්සේ මෙතන continue දෙනවා. continue දුන්නා පස්සේ අපි වෙනවා avatar screen එකට. මේ තියෙන avatar screen එක. එතකොට මේ avatar screen එකේ අපිට මම දීලා තියෙනවා default avatars පහක් දීලා තියෙනවා. මේ default avatars පහෙන් එකක්වත් තෝරගන්න පුළුවන්. නැත්නම් මෙතනින් image එකක් දාගන්න පුළුවන්. මම දැන්ට මේ default avatar screen එකකින් මේක තෝරගන්නවා. ඊට පස්සේ මම create කරගමු content. කොන්ට ක්‍රියේට් වුණාට පස්සේ අපි එනවා chill chat application එකේ home screen එකට. මේක තමයි home screen එක. එතන අපේ chill chat නම තියෙනවා. ඊට පස්සේ all Android archive message තියෙනවා, chats තියෙනවා. ඉතින් search කරලා ගන්න පුළුවන් අපිට අපේ chats තියෙනවා නම් මේ අලුත් use කෙනෙක් කියලා chats මොකුත් නැහැ. ඊට පස්සේ plus mark එක වල පස්සේ අපිට අලුතෙන් contact add කරගන්න පුළුවන්. මේ add කරගන්න contact add කරගන්න ඕනේ මේ chill chat registration users ලා විතරයි. මම කීපයක් ඇඩ් කරගෙන ඔපනට කටිනු කරන්න. මම ප්‍රොජෙක්ට් එක ඕපන් කරගත්තා. ප්‍රොජෙක්ට් දෙපාරකට ඕපන් කරගත්තා එකම URL එකට. එතකොට මේක ඇවිල්ලා Apple simulation එක ඕපන් කරගත්තා, Android emulator එක ඕපන් කරගත්තා. එතකොට මම මෙතන live chat එකක් වඩ පෙන්නන්න මෙතන මම දැන් ඇඩ් කරගත්තා. ඔයාලා මෙතන ප්‍රශ්නේ මෙතන පෙන්නනවා previous line එකකින් ක්ලික් කරලා ගන්නත් පුළුවන්. එතන new contact එකක් ගන්නත් පුළුවන්. එතකොට මේ පැත්තෙන් පුළුවන් ඔයාලට මෙතන images එකක් දෙන්න අපිට ඇඩ් කරගන්න පුළුවන්. search කරලා ඔයාලට මෙතන මේ search කරලා ගන්න පුළුවන්. Android එකේ තියෙන්නේ ඔසිතෝනි search කරලා ගන්න පුළුවන්. තියෙනවා එන්න search කරලා මාට නෑ search කරලා ගන්න නම් ඇඩ් කරලා ගන්නත් පුළුවන්. ඒ නම එක register ලා ඉන්නවා නම් ඒ user. එතකොට මෙතන දැන් මම යනවා විශාල chat එකට අපි මෙතන සිංහල ටෙක්ස්ට් එකක් දාලා බලමු. පස්සේ සිංහල ෆොන්ට් එක දැම්මට පස්සේ මේ සිංහල ෆොන්ට් එක යනවා. ඒක රිෆ්‍රෙෂ් කරගෙන ආරිෂ් කරනවා සිංහල ෆොන්ට් එක ආවා. ටෙක්ස්ට් එක එල්ල තියෙනවා. හරි අපි ඕන emoji එකක් දාලා බලමු. මේ පැත්තෙන් emoji එහෙම යනවා කියලා. emoji එකක් මම දැම්මා. හරි emoji එකක් ආවා. emoji එකක් එනවා. හරිද? අපිට මෙතනින් සිංහල එකක් හරි ඕන දෙයක් දාගන්න පුළුවන් ටෙක්ස්ට් එක. ලැන්ග්වේජ් ගැටලුවක් නැහැ. හරිද? එතකොට එතනින් අපිට
ෆික් කරලා අපිට සෙටින්ස් මෙතන සෙටින්ස් බාර් එක එනවා. සෙටින්ස් බාර් එකෙන් පුළුවන් අපිට ප්‍රොෆයිල් එකට යන්න පුළුවන්, ලොග් අවුට් යන්න පුළුවන්, සෙටින්ස් වලට යන්න පුළුවන්. එතකොට මට මෙතන අපිට යන්න පුළුවන් සීන මයික්‍රෝෆයිල් තියෙනවා, ලොග් අවුට් තියෙන සෙටින්ස් වලට යන්න. සෙටින්ස් වලට යනකොට මෙතන සෙටින්ස් ස්ක්‍රීන් එකේ එනවා. ඉතින් අපිට අපේ තීම් එක මාරු කරන්න පුළුවන්, ඩාර්ක් එකට දාන්න පුළුවන්, සිස්ටම් ඩිෆෝල්ට් සිස්ටම් තීම් එක දාන්න පුළුවන්, නැත්නම් ලයිට් එක මාරු කරගන්න පුළුවන්. හරි, ඩිෆෝල්ට් සිස්ටම් දාන්න. ඊට පස්සේ අපිට යන්න පුළුවන් මෙතනින් ප්‍රොෆයිල් වලට යන්න පුළුවන්. මෙතන ප්‍රොෆයිල් එකට ගියාම වගේ නම්බර් වැටෙනවා. ෆෝන් නම්බර් ගන්න අපිට මෙතනින් වගේ ප්‍රොෆයිල් පික්චර් එක එඩිට් කරගන්න පුළුවන්. අයි කස්ටම් පික්චර් ඇඩ් කරන දාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට අපිට යන්න පුළුවන් මෙතන ලොග් අවුට් වෙන්න පුළුවන්. මෙතන ලොග් අවුට් බටන් එක ගියොත් අපි ලොග් අවුට් වෙනවා. ඔය ටික තමයි තියෙන්නේ. ඉතින් ලොග් අවුට් වෙන්න පුළුවන් අපිට එඩිට් කරන්න තියෙන මේකෙන්. මෙතන තමයි ඒක එන්නේ. දැන් තමයි පෝස්ට් කරගන්න. පෝස්ට් කරාම මේක ලොග් අවුට් වෙනවා. මෙතන තියෙන්නේ ලොග් අවුට් වෙනවා. ඊට පස්සේ ලොග් අවුට් වුණාට පස්සේ ඔයාව යනවා අපේ ආයි වෙල්කම් ස්ක්‍රීන් එකට. වෙල්කම් ස්ක්‍රීන් පස්සේ නැවත රෙජිස්ටර් වෙන්න තියෙනවා. ඔක තමයි මගේ චිට් චැට් ඇප්ලිකේෂන් එක. මට කෝඩ් එක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරලා පෙන්නන්න කෝඩ් එක තියෙන කියලා. මම ඩේටාබේස් එක පෙන්නලා ඉන්නවා ඔයගලන්ට. එතකොට මෙතන ඩේටාබේස් එක සිම්පල් ඩේටාබේස් එකක්. ටේබල්ස් හතරයි තියෙන්නේ. යූසර්, chat, status, friend list එකක් තියෙන්නේ. එතකොට මම ඔයගලන්ට ඩේටාත් පෙන්නන්න. එතකොට මම ඩේටා පෙන්නනවා නම් මේක ඇත්තටම ඩේටා ස්ක්‍රීන් එක ඇත්තටම අපි හයිබ්‍රිඩ් එකෙන් වයින් කරලා තියෙන්නේ. එතකොට මෙතන යූසර්ස් ගත්තොත් මම යූසර් ඩේටා මේක තමයි යූසර් ඩේටාස් ඇඩ් වෙලා තියෙන්නේ. එතකොට ෆ්‍රෙන්ඩ් ලිස්ට් ගත්තොත් ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක පෙන්නන්නේ මේ විදිහට තමයි යූසර්ගේ ඩේටා ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඩේටා පෙන්නන්නේ. එතකොට chat එකට ගත්තොත් chat එකේ chat send වෙන විදිහ මේ විදිහට තමයි පෙන්නන්නේ ඩේටාබේස් එක පැත්තෙන්. එතකොට අපි ෆ්‍රන්ට් එන්ඩ් එක පැත්තට ගියොත් මම මෙතන VS Code එක ඕපන් කරගත්තා. එතන මෙතන මම ෆෝල්ඩර්ස් කරලා තියෙනවා API, component, screens. එතන අපි sockets, hookers use කරලා තියෙනවා. එතකොට theme, util use කරලා තියෙනවා. එතකොට අපි මෙතන තමයි මගේ screens 10කට වඩා තියෙන avatar screen, call screen, chat single screen, home screen මේ ඔක්කොම use කරේ මෙතන තමයි sign out, sign in. ඔක්කොම ටික මෙතන තමයි අපි මේව කරගත්තේ setting screen. ස්ක්‍රීන් සර්වර් ඔක්කොම මෙතන මේව කරගත්තා. එතකොට මෙතන අපි ඒවට අදාළ හොකර්ස් ටික මෙතන තමයි දාන්නේ chat.ts එක. එතකොට අපිගේ IDs තියාගන්න. chat list එකට ඕන දේවල් තියාගන්න. ඒවට යූස් කරගෙන මෙතන socket කියලා ෆෝල්ඩර් එකක් හදලා එතන යූස් කරගත්තා. එතකොට web socket provider කෙනෙකුත් ඉන්නවා අපිට. එතකොට අපි theme එක වෙනම ෆෝල්ඩර් එක theme එක වෙනම initialize කරගෙන ඉන්නේ අපේ light dark theme එක. එතකොට මෙතන අපි ගත්තොත් මෙතන අපි මේ ටේල්ලින් ්‍රීසස් යස් කර අපි මේක ඇල්ල ඩේට් අපි ඩේට් ක්‍රියටෙන් මෙතනින් තමයි රීල් ටයිම් ඩේට ෆෝමට ස්ටඩේ පිටන් මෙතන මෙතන වැල්ඩේෂන්ස් තියන අපි මෙතන් තිද ප්‍රොෆයිල් ඉමේ ජල්ඩේෂනක තියන වැල්ඩෙට ෆෝන් නබ්බක තියන කන්ටිකෝඩ් වල්ඩේෂන්ක දී ලාස්න ෆස්න වල්ඩේෂන් මවල් පෙන් ඒටි මෙතැන් තින තවට ඒගේ තමයි අප එන්ජීලොක් එක URL එක මේ ඔක්කොම දාල්තින තකොට ඊට පස්සේ ඇප්ලොටසික්ගේ තමයි ඔක්කොම ස්ක්‍රීන්ස් ටික මෙතැන් තමයි නිශිලස් කරලා තියෙන්නේ රන්නෙන් ඕන විතිය රන්න මුලින්ම රන්න ඕනමකක්ද යුස කෙනෙක් නැත්තම් ගෙනෙක් නැත්තම් මොන ශ්‍රීනක මුලිම රන්නෙන් ඕනේ යුසගෙනෙක් ඉන්න මොන ශ්‍රීන රන්න කියලා මෙතැන් තමයි ඒටික තියෙන්නේ තොරම බැක්කෙන්ඩ පෙන්න්න ගලන්ට බැක්කෙන්ඩ ගත්තු අප හයිබනට්තම යුස් කරම කලකිව එතකොට බැක්කෙන්ඩ එක එන්ටිවලට ගියොත් එන්ටිවල ඔගන් පෙනති මෙතම එන්ටි අපේ එන්ටිටි වලින් තමයි අපේ ඒබල් සත්තික ක්‍රියටෙන් තොර මෙ බේස් එන්ටි කියල ගත්තින ඉතින් බේස් එන්ටිට එක මෙතන් තමයි අපේට ඩේට් ට ඩේට් යම වෙන්නේ එතකොට චැට් මෙතන චැට්ට කරදාල කොළම් ක්‍රියට් ටේබල ක්‍රියට්න්නේ චැට් එන්ටිට එකින් එතකොට මෙතන ෆෙන්ඩලිස් එන්ටිට එක තියෙනවා ප්‍රෙන්ස් ලබ එන්ටිට එක එතකොට මෙතන ස්ටේටස් එන්ටිට එක තියෙනවා යස එන්ටිට එක තියෙනවා ඊට පස්සේ අපේ ගියොත් මෙතන ප්‍රොෆයිල් කන්ට්‍රෝල එක තියෙනවා යසගේ ප්‍රොෆයිල් එක ප්‍රොෆයිල් එක තියෙන මෙතන එතකොට එයාගේ මෙසේජ් එකක් ආවොත් හරි මක්කරි සේජ ආනත්තම අන්සක්තස් සක්ස ෆුල්ලෙන් හරි ඇතින ගන පෙන්න්න තොට මෙතනට යස කන්ට්‍රෝල එක තියෙනවා
යුසර් කන්ට්‍රෝල් එකෙන් තමයි අපි අර වැලිඩේෂන් පාර්ට් එකක් කරලා තිබ්බේ ෆස්ට් නේම් එක ඉල්ලන්න මෙතන ෆස්ට් නේම් එක දෙන්න ලාස්ට් නේම් එක ලාස්ට් නේම් එක දෙන්න එතකොට මේකෙත් බෑක් එන්ඩ් එක පැත්තෙන් තමයි වැලිඩේට් කරලා තියෙන්නේ ඒත් බෑක් එන්ඩ් එක පැත්තෙන් තමයි මෙතන අපි ෆයිල් යුසර් රෙජිස්ටර් කරලා රෙජිස්ටර් වෙන්නේ එයාගේ ඒකට ඊට පස්සේ අපි මෙතන සොකට් ටෙක්ස්ට් කරනවා සොකට් වල ඒකට සොකට් වල ගත්තොත් සොකට් වල chat endpoint එකකින් වෙන්නේ real time chats user friendly user අතර අමාරු එක තමයි මෙතන වෙන්නේ අප්ඩේට් වෙන එක ඒගොල්ලන්ගේ ස්ටේටස් එක අප්ඩේට් වෙනවා එතකොට ස්ටේටස් එකයි chats real time අප්ඩේට් වෙන්නේ chat endpoint එකෙන් තමයි එතකොට chat service එකකින් වෙන්නේ chat එක දෙන්න අතර අප්ඩේට් වෙන එක ඊට පස්සේ මෙතන අපි delivered read chat එක ස්ටේටස් එක අප්ඩේට් වෙන්නේ මෙතනින් chat ටෙක්ස්ට් එක දැම්මට පස්සේ deliver වුණා read වුණා ඒ ටික chat history git history deliver chat එක සිංගල් chat envelope එක දෙනවා දැන් save new chat එක කළු chat එක මොකක්ද ඒක save වෙන ඒ ටික වෙන chat service එක එතකොට chat summary එකේ වෙන්නේ අපේ full chat summary එක අපි මෙතන insert කරලා තිනවා trending අපි ගන්න ඕන chat එක මෙතන දාලා දාලා තියෙනවා එතකොට profile size එකෙන් තමයි මෙතන profile picture එක update වෙන්නේ එතකොට අපි දැන් අර පැත්තෙන් profile එක update කරොත් එයාගේ URL එකත් එක්ක profile එක අරගෙන local host එකේ save කරන profile service එක user service එකෙන් වෙන්නේ user service එකේ endpoint එකයි chat එක overall summary එක මෙයාගෙන status එක ලියාගන්න එක එතකොට ඕක තමයි back end එක ඉතින් වෙන user DTO එකත් අපි use කරලා තියෙනවා ඒගොල්ලන්ගේ first name last name ඔය country code එහෙම ටික දෙන්න DTO එක අපි use කරා profile images ටික save වෙන්නේ මෙතන web pages එකේ profile images ටික මෙතන save වෙනවා profile images ටික ඉතින් ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ට මගේ app එක ගැන අවබෝධයක් එන්න ඇති කියලා ඉතින් මම වීඩියෝ මෙතන නවත්තනවා ඉතින් thank you ඔයගොල්ලන්ට මෙච්චර ලබන හැටියට මේක තමයි මගේ chit chat application එකේ ප්‍රශ්න thank you